ඇත්තමයි ඕනේ දෙන්නද අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ලස්සන පාටි එකක්. මේ vlog එක නම් මිස් කරගන්න හිතන්නවත් එපා. Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද හැමදාම වගේ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න අද මම ඔයාලව එක්කගෙන යනවා birthday party එකකට. අපි බලමු කාගෙද මේ බර්ත්ඩේ පාටි එක කියලා. මේ ඉන්නේ අපේ බර්ත්ඩේ බොයි නෙහස් බබා. නෙහස් කියන්නේ කවුද? නෙහස් කියන්නේ අපේ ලොකුගේ බබා. ඉතින් දන්නේම නැතුව අවුරුද්දක් ගියා. අද තමයි යාගේ බර්ත්ඩේ පාටි එක. අවුරුද්දේ බර්ත්ඩේ එක. තාම ලෑස්ති වෙනවා ඩෙකොරේෂන් කරන ගමන් තියෙන්නේ. තව පොඩි වෙලාවක් විතරයි මම හිතන්නේ බර්ත්ඩේ පාටි එක පටන් ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපේ නෙහස් බබාගේ බර්ත්ඩේ කේක් එක. කොහොමද? ඇත්තට මේක ගොඩක් ලස්සනයි නේද? ලස්සන කේක් එකක්. ලස්සනට හදලා තියෙනවා. අපි බලමු රසත් කොහොමද කියලා. ඉතින් ඔය විදිහට තමයි බර්ත්ඩේ කේක් එකක් කැපුවේ අපේ නෙහස් බබා. මේ වෙද්දි අමුතු ගොඩාක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් පාටි එක පටන් ගන්න තමයි හදන්නේ. ඇත්තටම අද දවස ගොඩාක් සතුටු දවසක්. මම ගොඩාක් ආදරෙන් නෙහස් බබා ඔයාට කියනවා සුපම සුප උපන්දිනයක් වේවා. ඔයාද ඇත්තමයි ඕනේ දෙන්නද හරි හරි බය වෙන්න බබා වෙන්න කට්ටිය වැඩල්ලන්නයි සූදානම් වෙන්නේ. කෑමට ප්‍රථම වැඩ ඇල්ලීම. මෙන්න මේ තියෙන්නේ ඩිනර් ටේබල් එක. මම දන්නේ නැහැ මේ කෑම කොච්චර රසයිද කියලා. ඇත්තටම මට ඉවසුමකුත් නැහැ රස බලනකම්. මම රස බලලා ඔයාලට කියන්නම් කෑම මොන වගේද කියලා. එතකන් චුට්ටක් ඉවසගෙන ඉන්න. පාටි එකක් වුණාට පස්සේ නැතුවම බැරිදේ තමයි ඩාන්සින්. ඉතින් පාටි එකක් ගොඩාක් ලස්සන වෙන්නේ ඩාන්සින් නිසා. ලස්සන DJ එකක් යනවා අහන් ඉන්න ආස. ඉතින් හැමෝම එකතු වෙලා එක පිම්මට ඩාන්ස් කරනවා ඉවරයක් නැහැ. අද දවස තමයි 2025 මැයි 13 වෙනිදා. ඉතින් අද දවස ජීවිතේ අමතක නොවන දවසක්. ඒ වගේම තමයි හැමදාම අපේ පවුලේ හැමෝටම මතක හිටින දවසක්. ඒ තරමට අද දවස ලස්සනයි. මේ පාටි එක කොහොමද
vlog එකක් බැලුවද ඔයාලා මොකද හිතන්නේ කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා පාටි වලට ගිහිල්ලා තියෙනවනේ අනිවාර්යෙන්. විශේෂයෙන් පොඩි අයගේ බර්ත්ඩේ පාටි වලට ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එකක් පොඩි වචනයක් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලගේ කමෙන්ට් එක තමයි මට vlogs වැඩිපුර කරන්න හැමදාම ශක්තියක් වෙන්නේ. නෙහස් බබා තාම චූටිනේ අවුරුද්දක් වුණාට ඉතින් එයාට හිතා ගන්න බැරුව ඇති මොකද මේ වෙන්නේ කියලා. හැම පැත්තම බලනවා මොකද්ද මේ ලයිට් එලි මොකද්ද මේ සවුන්ඩ් එක කියලා. එයාට ඉතින් ඒක ලොකු දෙයක් වෙන්නේ නැති. එයා ඒක තේරුම් ගන්නේ මොකද්ද මේ උනේ කියලා හරියටම තේරුම් ගන්නේ ටිකක් තේරෙන ගත්තට පස්සේ. මේ vlog එක නෙහස් බබා ලොකුන දවසක දැකලා එයා ගොඩාක් සතුටු වෙයි කියලා මට හිතෙනවා. දැන් ඉතින් පාටි එකේ එන්ඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳටම වහිනවා මේ වෙද්දි. මමත් vlog එක එන්ඩ් කරනවා. බැලුව හැම දිනාටම ගොඩක් thank you. ගිහින් එන්නම් තවත් දවසක තවත් ලස්සන vlog එකක් අරගෙන. හැමෝටම ජය වේවා. Bye bye.